tutti i film. Arak wala ini. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වාඩි වෙන්න ඔයාලා සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම අද අපි මොකටද මෙතෙන් රැස් වුනේ දවසක් පොයි ඉදිරියට එනවනේ. ඔව් දවසක් එකට යෝජනා හදාගන්න. දැන් සභාව මොකක් යෝජනා තියනවද ඔයාලට යෝජනා ඉදිරිපත් ඔයාලා මොකක්ද දිනන සංවිධානය මොකක්ද කරන්නේ අර කවන වෙසක් කූඩුව ගන්න යෝජනා නම් දෙක මොකද්ද ඈ නම් දෙක නම් දෙක නෙවෙයි කර කවන කූඩුව. නෑ නම් දෙක මොකද්ද තාර්කන තර්කන අර ළමයි තාර්ෂේ හරිද තාර්කන දැන් ඒ යෝජනාව දැන් යෝජනා කරමු දෙන්න. ඒ දෙන්න හැර වෙන එක්කෙනෙක් ස්ථිර කරන්න එක. ස්ථිර? මන්ට. දිවි ස්ථිර කරන්න. ඉස්සරහ බේරිය තුන් දෙනෙක් ඉන්නෝනේ ඒ තුන් දෙනාවත් ස්ථිර කරන්නකෝ. ස්ථිර කරන්න. මොකද මේ යෝජනාව? කරගෙන කූඩුව. කර කවන කූඩුව. කොහොමද දන්නේ කරවන්නේ? ඒක කර කවන ඉඳි අපි කරන්න ඕන යෝජනා ස්ථිර කරන්න. ඒ යෝජනාව මම ස්ථිර කරන්නේ. නම් මොකද්ද? දිරුව. අනිත් වෙනත් යෝජනා තියනවද ඔයාලා ගාව? බාව ආමන්ත්‍රණය නැගිටින්න බෑ නේ පුතා. ලුණු කැඳ දන්සලා. ලුණු කැඳ? ඔව්. කවුද දායකත්වය දෙන්නේ? මේ මමනේ මානේ. නම මොකද්ද? මනෝජ් ජයසහනු. මනෝජ් ජයසහනු. හරි මම ගියා ගන්න. ඒ ස්ථිර ගන්න ඉතින් දැන් කවුරුද? මම ඒ ස්ථිර කරේ. වෙනත් යෝජනා නැද්ද? තව. එච්චරනේ. මේ විසක් පොයට මොකක් හරි තව. හරි දැන් එච්චරද? එච්චරයිනේ? එහෙනම් මේ නියඬතාවයෙන් අපිට පෙනී යන්නේ අපේ සභාවේ කිසිම යෝජනාවක් නැති බවයි. තිබ්බනේ දැන් දෙකක්ම කිව්වනේ යෝජනා දෙක. හරි ඒ දැන් ඒක ලියාගත්තනේ. තවත් යෝජනා ඉදිරියට නැහැ කියලා මං කිව්වේ. එහෙනම් සභාව මින්නිමයි. ඔව්. හරිද? කවුරුත් නැගිටින්නේ නැහැ. අලවන්න බං හිටම අලවන්න ඕනේ. හෙට්ටනේ ඕයේ. මෙන්න මෙහෙම කරපව්. අලවන්න සපෝරේ ඉස්සයි. ඔව් මේ. හරි අපි ගේ අපි සුපිරි. හරි නේ අද දැක්කනේ. ඔව්. මේ ඔෆ් හෙලිමට් කවුද?
නිම්මක මංගේ. අලාවට කොට දෙන්න. අර කොට මේ උඩින් කල දින මං ගියා. ඒක ගහලා තියන්න. උඹ ගැට ගන්න කොම් උඹ ගැට නුවට. මේ කුලන්නේ නැහැ මේකේ. ඔගේ ඉන්න කලුල ගමු. ඉස්සරහම දෙවුලන්නේ නැහැ ඒක කලවල. ඇදත් නෑ මේක මේ හෙක්ස් අනේ ගල ගන්න ඕනේ. කූඩුව තියන මේ කුටි පාරම. ගෙනල්ලා තියන්න. දැන් මෝටරුත් නැහැ. මං අල්ලන්නම් තියන්න. සාන් ගෙනල්ලා තියන්න මේ කුටි. ලොකු ගේස් යන්නේ නැහැ. තියුව ගන්න ගවුවා. හරි තියන්න. හරි කරගමු. අපි කරගමු තමන් ඕකේ තිබුණා මැදට දාමු. වටේට මුලි මාල වගේ දෙක හදලා. මේ අමුලි මාල. මොකද නෑ? එහෙම අද වෙසක් මංගල්‍යයක් වේවා. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2570 වෙනි අති උතුම් වෙසක් පොහොදා නිමිති කරගෙන දිලෙනතරු ළමා සමාජයේ විසින් ඔබ හමුවට ප්‍රථම වතාවට ගෙනෙනු ලබන දර්ශනීය පහන් කූඩුවේ මේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රහන් කූඩුවේ සමාරම්භක මොහොතයි දැන් අපි එළඹලා තිබෙන්නේ. පහන් කූඩුවේ විදුලි ආලෝකයෙන් ඒකාලෝකමත් කරන්නට දිලෙනතරු ළමා සමාජයේ ගෞරවනීය ආරාධනය ඇතුව ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ගණනාවකට ආරාධනා කර තිබුණා. මේ මොහොත වන විට ආරාධිත අමුත්තන්ගෙන් කීප පොලක්ම මේ ස්ථානයට සම්ප්‍රාප්තව සිටිනවා. කාල වේලාව අනුව මායිතාමත් ගෞරවයෙන් යුතුව මේ මංගල තිල් පහන් දැල්වීම සිද්ධ කරමින් ප්‍රදර්ශනයේ කටයුතු විවෘත කරන්නට ඉඩම් හිමි වැවිලිකරු ව්‍යාපාරික සත්ගුණවත් හේමචන්ද්‍ර නැතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ තිල් පහන් දැල්වා මේ ආරම්භක තිල් පහන් දැල්වා ඒ විවෘත කිරීමේ කටයුතු සිද්ධ කරන හැටියට මහතාගේ පින්බර සුරතින් මංගල තිල් පහන් දැල්වීම සිද්ධ කෙරෙන මේ මොහොතේදී මේ බුද්ධාරම්මන ප්‍රීතිය මොතෙද ගන්වමින් ආවිමේ හැඟි උපහම්බුවට ගෙනෙන්නට අපේ දයාවර කිවිතුට මෙසේ ආරාධනා කරමු. දුක්ඛමයි සිරිතයි රජයන්නේ පහන් වම් අතදින මෙතනදි කැරකෙන්නේ මිනිහෙන් පැතුම්
කූඩුවේ නේ. තුදේ හරියට පවසන හදවත ඇති වෙන සාදු 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 කියමින් මම වඳිනේ මියද බුදු සාදු බැති සඳ දැල්ල පුලස්සන පහන් දැල්ල වගේ වන්න ඔබ කල උපකාරයට මේ ලොව සසරෙහි දිනාගන්ට නාමය මුදලාලි කියන නාමය වැදගත් කරන්ට ව්‍යාපාර කටයුතු සැම දියුණු වේවා රට රකින්ට පින්වත්නි පින්වතියනි මේ පුංචි ළමයි මේ පොය දිනේට බලන්ට මේ වෙසක් කූඩුවක් නිර්මාණය කෙරුවා කැරකෙන කූඩුවක්වත් නිර්මාණය කරන්නට හදවත ඇතුලේ තිබුණට මේ අසරණ දරුවන්ගේ ආශාව කොච්චරද කියලා බලන්නකෝ මේ අසරණ දරුවන් එක එක්කෙනාගෙන් රුපියල් 30 40 50 එකතු කරගෙන මේ කූඩුව නිර්මාණය කරනකොට ඒ යාළුවන් අතරෙම තව දෙන්නේ 3 දෙනෙක් ඉඳගෙන අර මුදල් එකතු කරපුවා අනේ පින්වතුනි බලන්ට ඒව ටොපි කාලා අර අසරණ හදවත තියෙන පොළුට මේ ලොකු දෙයක් කරන්ට හැකියාවක් නැති වෙනවා හොඳ යාළුවෝ සමග ඉතින් නරකෙන් අයත් ඉන්නවාලු මුදලාලිලා එක විදියට මාළුත් විකුණුවාලු මේක පාප කරුණේ තමයි මුදේ නුඹේ තින්න යාළු කිමින් හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරනවාලු